මම අශිනි මිනුරිකස් දුසිංහ මම මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ මම හදපු chat app project එක සම්බන්ධයෙන්. මේ chat app project එකේ UI UX එතකොට back end එක එතකොට workflow එක යන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපි එහෙනම් දැන් මුලින්ම app එකට login වෙලා බලමු. මම npx expo start එකක් දීලා ඉවර වෙලා මේ විදිහට මගේ project එක run කරගන්නවා. අපි මුලින්ම එන්නේ අපේ splash screen එකට. ඊට පස්සේ අපි මේ විදිහට welcome page එකට එනවා. මගේ app එකේ නම තමයි Toki Toki කියන්නේ. අපි මුලින්ම sign up process එක යන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරමු. අපි සාම්පල් කෙනෙක්ව මේ විදිහට ඇඩ් කරගමු. මුලින්ම sign up process එකේ step by step තමයි යන්නේ. පළවෙනි step එක තමයි අපේ name දෙන එක, name first and last name දෙන එක. අපි මේ empty input space වලින් අපි යන්න හැදුවතින් මේ විදිහට අපිට warning message එකක් දෙනවා. අපි එහෙනම් මෙතනදී නමක් ඇඩ් කරගමු. ඇනා පෙරේරා කියලා. අපි මෙහෙම ඇඩ් කරගෙන ඉස්සරහට යමු. මෙතනින් අපේ මොබයිල් එක තමයි ලින්ක් කරගන්න තියෙන්නේ. මම සාම්පල් මොබයිල් එකක් මේ විදිහට දෙනවා. මේ විදිහට ඊට පස්සේ අපි එන්නේ අපේ ප්‍රොෆයිල් ඉමේජ් එක. එහෙම නැත්නම් අපේ avatar ඉමේජ් එක අපිට මෙතනදී ඇඩ් කරගන්න පුළුවන්. අපිට sample avatars ටිකක් මෙතන තියෙනවා. එහෙම නැත්නම් අපේ device එකේ තියෙන ඉමේජ් එකක් මේ විදිහට select කරන්න පුළුවන්. මම මෙන්න මේ ඉමේජ් එක තෝරා අරගන්නවා. තෝරගෙන මම create account කියන බටන් එක press කරාට පස්සේ අපිට loading බලා ගන්න පුළුවන්. මේ අපි ඇවිත් තියෙන්නේ අපේ home screen එකට. එතකොට මේ Toki Toki app එකෙන් අපි කායෙක් හරි chat කරනවා නම් අනිවාර්යෙන් මේ පුද්ගලයා already අපේ app එකට sign up වෙලා අපේ ඇප් එකට ජොයින් වෙලා ඉන්න ඕනි. එහෙම නැති කෙනෙක් එක්ක අපිට chat කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපි කතා කරමු කොහොමද home screen එක සහ ඒකේ process එක යන්නේ කියන එක පිළිබඳව. දැන් අපි කතා කරා කොහොමද sign up process එක උනේ, එතන validation උන හැටි අපි ඒක ගැන කතා කළා. දැන් home screen එකේ දැන් මේ පුද්ගලයාට අලුත් contact එකක් ඇති කරගන්න ඕනි නම් අපිට පුළුවන් මේ විදිහට අලුත් contact එකක් හදාගන්න මේ new contact කියන ඒරියා එක ක්ලික් කරාට පස්සේ අපි මේ විදිහට අලුත් ස්ක්‍රීන් එකකට එනවා. මෙතන අපිට අපේ contact එක හදාගන්න තමයි තියෙන්නේ. මම දෙනවා අශිනි කියලා. අශිනි සුදුසිංහ. මොකද මම already මේ app එකට login වෙලා ඉන්නේ. sign up process එක මම කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු. මම නම්බර් එක දෙන 076 75 516. මේ විදිහට ඔන්න අපි successful අපේ friend list එකට friend කෙනෙක්ව add කරගත්තා කියන අපිට alert එක එනවා. දැන් අපි බලමු ඒක නැත්තටම මේ විදිහට අපේ app එකට add වෙලාද ඉන්නේ කියලා. ඔව් අපිට පේනවා මෙතන අශිනිස් දුසිංහ කියලා අපේ අලුත් contact එක. අපිට මෙහෙම එයාගේ chat screen එක අපිට මේ විදිහට ඒකට access කරන්න පුළුවන්. අපේ chat screen එක තමයි මේ පේන්නේ. අපි එයාට මේ විදිහට message එකක් දාලා බලමු. hello I'm Anna. අපි දැන් බලමු අපි හදාගත්තු project එක. ඒ කියන්නේ අපි sorry අපි දැන් බලමු අපි හදාගත්ත contact එකත් එක්ක කොහොමද අපි යාගේ single chat screen එකට ගිහිල්ලා මේ තමයි මගේ app එකේ Toki Toki app එකේ single chat screen එක. අපි මෙයාට message එකක් දාලා බලමු. hello I'm Ashini. ඔයා හෙට එනවද කියන message එක අපි deliver කරමු. දැන් බලා ගන්න පුළුවන් අපේ message එක මේ විදිහට delivery වුණා. ඒ වගේම අපේ home screen එකේ අපි එයාත් එක්ක conversation එකක් පටන් ගත්ත නිසා අපේ home screen එකට ඇවිත් ඉන්නවා. ඒ වගේම මේ තියෙන ස්ටේටස් එක ඊට පස්සේ මේ තියෙන කෝල් එක මේක දැනට අපි ෆ්‍රන්ට් එක නිකන් හાર્ඩ් කෝඩ් කරලා තියෙනවා. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් අපේ settings. ඒ කියන්නේ light mode, dark mode එක අපිට මෙතනදී මාරු කරන්න පුළුවන්. අපි dark mode change කරලා බැලුවොත් අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තියෙන අපේ profile එක අපි ආයිමත් light mode එකට මාරු වෙමු. මාරු වෙලා මේ විදිහට අපේ profile එකට log වුණාට පස්සේ අපේ profile details මෙතනදී බලා ගන්න පුළුවන්. ඕනි නම් අපිට අපේ profile image එක උනත් මෙතනදී වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට අපේ profile image එක අපි දැන් බලමු මෙයා ඇනා කියන account එකෙන් person ගෙන් log out වෙලා අපි අනිත් වෙන කෙනකින් අපි log වෙලා බලමු. මේ විදිහට අපි log out වෙනවා. අපි නැවතත් එන්නේ welcome screen එකට. අපි දැන් sign in වෙමු. අපි sign in වෙමු අශිනි කියන account එකෙන්. log වෙලා අපිට ඇනාගේ message එක deliver වෙලා තියෙනවද කියන එක. දැන් අපි sign in එකට යමු. ගිහලා අපේ number එක මෙතනදි දෙමු 076 75. මේ විදිහට අපේ number එක දීලා මේ ගියාට පස්සේ එයාගේ අශිනි කියන කෙනාගේ දැන් මම අශිනි විදිහට මෙතන login වෙලා තියෙන්නේ. මේ තියෙන ඇනා පෙරේරගෙන් අපිට message එකක් ඇවිල්ලා තියෙනවා. අපි hi කියලා දාලා අපි මෙතන message එකක් නැවතත් send කරමු. ඔව් මම එනවා කියලා. ඒ වගේම බලා ගන්න පුළුවන් මෙතන අපිට
මේකෙදි ඒ කෙනාගේ ප්‍රොෆයිල් ඉමේජ් එක, එයාගේ නේම් එක, අපේ ලාස්ට් chat history එකෙන් කොටසක් හැමෝගෙම පෙන්නනවා. ඒ වගේම අපිට ලාස්ට් මැසේජ් එක ඩිලිවරි වුණ ටයිම් එක සහ අපිට නොටිෆිකේෂන්ස් තියෙනවා නම්, අපි සීන් නොකරපු මැසේජ් තියෙනවා නම් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් හෂේන් ඩොන් කියන කෙනාගෙන් අපිට මේ විදිහට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට එයාටත් දාන්න පුළුවන් ඔව් හෙට එනවා කියන එක. මේ විදිහට. ඊළඟට අපි දැන් හිතන්නකො අපිට මෙයාටත් තවත් කන්ටැක්ට් එකක්, දැන් මම දන්නවා මගේ යාළුවෙක්, එයා ඉන්නවා chat app කියන ඇප්ලිකේෂන් එක ඇතුලේ, ඇප් එක ඇතුලේ. අපිට එයාව කනෙක්ට් කරගන්න ඕනි නම් අපිට පුළුවන් මෙතනදී කන්ටැක්ට් එකක් නැවතත් ක්‍රියේට් කරගන්න. මෙහෙම දාලා අපිට අපේ කන්ටැක්ට් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. දැන් අපිට මෙතන පෙන්නනවා එයාගේ කන්ටැක්ට් එකත් අපිට එයත් එක්කත් මේ විදිහට මැසේජ් කරන්න පුළුවන්. අපිට ඇනා පෙරේරගෙන් මේ විදිහට මැසේජ් එක ඇවිල්ලා තියෙනවා. අපි තව කෙනෙක් විදිහට ලොග් වෙලා බලමු. අ අපි තව කෙනෙක් විදිහට මේ විදිහට ලොග් වෙලා බලමු. එතකොට එයාගේ අපිට බලා ගන්න පුළුවන් කන්ටැක්ට්ස් මේ විදිහට. එයාට chat history එක මේ විදිහට chat history එකක් තියෙනවා. අපිට දැන් තවත් මෙයාට කන්ටැක්ට්ස් හදා ගන්න ඕනි නම් අපිට මේ available වෙලා තියෙන මෙයා දැනට chat හදාගෙන ඉන්නවා. මෙයාට කියන්නේ friend list එකක් ඉන්නවා. හැබැයි එයාලත් එක්ක conversation එකක් start කරලා නැහැ. අපි මෙයාත් එක්ක මේ විදිහට conversation එකක් start කරමු. මේ විදිහට අපිට conversation start කරන්න පුළුවන්. ඒ වගේම අපිට තව යාළුවෝ ඕනි නම් මෙතනදී අපිට add කරගන්නත් පුළුවන්. දැන් අපි ඇනාව මෙයාගේ friend කෙනෙක් විදිහට add කරගත්තොතින් දැන් අපි කතා කරමු ප්‍රොෆයිල් එක කොහොමද තියෙන්නේ කියන එක. අපි මෙතන ප්‍රොෆයිල් එක අපිට බලා ගන්න පුළුවන්. ප්‍රොෆයිල් ඉමේජ් එකක් තියෙනවා. එයාගේ නේම් එක, මොබයිල් නම්බර් එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනින් අපි ලොග් අවුට් වෙන්න පුළුවන්. මේ ටික තමයි මගේ chat app එකේ ෆීචර්ස් ටික වෙන්නේ. අපිට අපේ chat history එක, ඒ කියන්නේ අපේ single chat හැමෝගෙම single chats අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඉන්න යාළුවෝ ප්‍රමාණය, මෙතන අපිට ඉන්න යාළුවෝ 8 දෙනෙක්. ඒක මෙතනදී බලා ගන්න පුළුවන්. සහ අපිට ඉන්න friends ලා ටිකත් අපිට all contacts යටතේ බලා ගන්න පුළුවන්. මේක තමයි මම හදපු chat app එක සහ ඒකේ workflow එක යන විදිහ. මේ විදිහට හැමෝගෙම සිංගල් chat වලට ලොග් වෙලා බැලුවොත් එකිනෙකා අතර අපිට මේ විදිහට chat කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේකේ front එක, back එක සහ මේ විදිහට on time මම messages server එක හරහා හමා කරගන්න මම පාවිච්චි කරපු ටෙක්නොලොජිස් මොනවද කියන එක ගැන කතා කරමු. මුලින්ම මම මෙතනදී පාවිච්චි කරලා තියෙන React Native සහ Expo කියන එක තමයි මගේ TypeScript native tailwind. ඒ කියන්නේ native wing තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. front end එකට මම styles කරන්න තමයි native wing පාවිච්චි කළේ. අපි බලමු මුලින්ම අපේ මෙන්න මෙතන මගේ බලා ගන්න පුළුවන් මගේ ඇප් එකේ තියෙන ස්ක්‍රීන්ස් ටික. මේ තියෙන ස්ප්ලෑෂ් එක ගැන කතා කරොත් එතන පොඩි ඇනිමේෂන් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ තීම් එකක් ගිහින් තියෙනවා ලයිට් මෝඩ් සහ ඩාර්ක් මෝඩ් කියන එක. ඒකට මම තීම් ප්‍රොවයිඩර් කෙනෙක්ව ක්‍රියේට් කරගෙන තියෙනවා. මේ බලන්න තීම් යටතේ මගේ තීම් ප්‍රොවයිඩර්ව බලා ගන්න පුළුවන්. මෙතන කියන්නේ සිස්ටම් එක දැන් අපේ ෆෝන් එකෙන් අපි ඩාර්ක් මෝඩ් ඉදිරියෙන් ඉතින් ඕල්රෙඩි යාට ඇප්ලයි වෙන ඩාර්ක් මෝඩ් කියන එක අපි ඇප් එකෙන් ගිහින් චේන්ජ් කරගත්තොත් ඉතින් ඒ කියන්නේ ෆෝන් එක ලයිට් මෝඩ් තියෙද්දි අපිට ඇප් එකෙන් ඩාර්ක් මෝඩ් යන්න පුළුවන්. මේ තමයි ඒ විදිහට ෆෝන් එකේ දැන් ඒ කියන්නේ ඕල්රෙඩි තියෙන්නේ මොන ලයිට් මෝඩ් ඩාර්ක් මෝඩ්ද කියන එක කැච් කරගන්න සහ අවශ්‍ය විදිහට අපේ තීම් එක වෙනස් කරගන්න අපිට අවශ්‍ය හදාගෙන තියෙනවා මේ වෙනුවට මෙන්න මේ තීම් ප්‍රොවයිඩර් කියන එක. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේ තමයි ෆ්‍රන්ට් එකේ තියෙන ස්ක්‍රීන්ස් ටික. මුලින්ම අපිට මුලින්ම කතා කරලා තියෙන්නේ මේ තමයි ඇවටයිස් ස්ක්‍රීන් එක. ඒ කියන්නේ සයින් අප් ප්‍රොසෙස් එකේ එක ස්ටෙප් එකක් තමයි අපි ප්‍රොෆයිල් ඉමේජ් එක සෙට් කරන්න තියෙන්නේ. එතනදී
ඉමේජ් පිකර් එකක්. ඒ කියන්නේ ඉමේජ් එක පික් කරගන්න අපි ෆෝන් එකේ ස්ටෝරේජ් එක ඇක්සස් කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලට ඩිපෙන්ඩන්සිස් අපි ඉන්ස්ටෝල් කරගෙන මේ දේවල් බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ සේෆ් ඒරියා එක. ඒ වගේම වීව් කියන කොම්පොනන්ට්ස්, ඒ වගේම නේටිව් වින්ස් තමයි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රෙසර්වර් තමයි බටන්ස් වලට පාවිච්චි කරලා තියෙන්නේ. මේ විදිහට තමයි මම ඇවටයිස් ස්ක්‍රීන් එකේ ෆ්‍රන්ට් එක ක්‍රියේට් කරගෙන තියෙන්නේ. එතකොට මේ කෝල් ස්ක්‍රීන් එක දැන් ජස්ට් හાર્ඩ් කෝඩ් එකක් විතරයි තියෙන කියන එක මම පැහැදිලි කරලා කතා කළා. එතකොට මේ තියෙන chat ස්ක්‍රීන් එක. ඊට පස්සේ මේ තියෙන contact ස්ක්‍රීන් එක. කියන්නේ අපි මොබයිල් නම්බර් එකක් ලින්ක් කරගනිද්දී අපි මොබයිල් නම්බර් එක දෙන්නේ මෙන්න මෙතනට. මෙතනදි තමයි අපි අදාළ වෙරිෆිකේෂන් කරලා ඒ කියන්නේ ඇත්තටම අපි data pass කරනවද back end එකට අපි server එක හරහා request එකක් යවද්දි ඒ කෙනා ඇත්තටම data දෙනවද කියන එක පිළිබඳව අපි එතනදී validation එකක් කරගත්තා. එතන මේ first page එක කියලා කියන්නේ welcome page. ඒ කියන්නේ අපිට sign up sign in වෙන්න පුළුවන් වෙන්නේ. එන්නේ ඒ page එක තමයි මේ තියෙන්නේ. එතෙන්දිත් මම native win සහ React native components තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන හෝම් ස්ක්‍රීන් එක අපේ හෝම් එකට ඩේටා ලෝඩ් වෙන්නේ. ඒ කියන්නේ අපේ contacts අපේ conversations බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතනින්. එතකොට හෝම් tabs ඒ කියන්නේ අපිට පල්ලෙහා අපි status call එතකොට හෝම් එක කියන navigation එක හදාගෙන තියෙන මෙන්න මෙතනින්. එතකොට මෙන්න මේ chat ඒ කියන්නේ new chat screen එකෙන් තමයි අපි friend කෙනෙක්ව add කරගත්තේ. අපිට තියෙන all contacts අපිට තියෙන බලා ගන්න පුළුවන් උනේ මෙන්න මේ screen එකෙන්. මම screen එක පෙන්වුවොතින් මේ තමයි මම මේ දැන් කතා කරන screen එක. මෙතනදී අපිට අපේ all contacts ටික බලා ගන්න පුළුවන්. එතෙන්දිත් මම පාවිච්චි කරලා තියෙන native wins react components තමයි. අපි මුලින්ම front end side එක කතා කරමු. සහ මෙතන ලිස්ට් එක පාවිච්චි කරලා තියෙනවා. එතෙන්දී අපි අයිටම් එකක් ඒ කියන්නේ ලිස්ට් එකේදී එක අයිටම් එකක් හදාගෙන අපිට බෑක් එන්ඩ් එකේ එන රිස්පොන්ස් එක අල්ලගෙන ඒ අයිටම් එක රිපීට් කරගෙන ලිස්ට් එකක් තමයි මම පාවිච්චි කරලා තියෙන කන්ටැක්ට් හැම කන්ටැක්ට් එකක්ම ඩිස්ප්ලේ කරගන්න. ඒකට අපි අලුත් කන්ටැක්ට් එකක් හදන්න මෙන්න new කන්ටැක්ට් කියන මේ ප්‍රෙසබල් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට මෙතෙන්දිත් එයාලගේ නම සහ මොබයිල් නම්බර් එක ලින්ක් කරගන්න පුළුවන් අපිට. ඒ වගේම අපේ කන්ටැක්ට් අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට එයාව අපිට අයිඩෙන්ටිෆයි කරගන්න එක තමයි මෙතනදී වෙන්නේ. සහ මෙතෙන්දිත් මම පාවිච්චි කරලා තියෙන්නේ වැලිඩේෂන් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය විදිහට බලා ගන්න පුළුවන් මෙතනදී send new contact කියලා මම ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා. ඒ වගේම ඒකට data pass කරගෙන තියෙනවා අපි මෙතනදී දෙන data. background image එකක්, ඒ වගේම safe area එක මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ floating label input එක. මම input එක ලබා ගන්න. ඊට වගේම country picker එක පාවිච්චි කරලා තියෙනවා country එක pick කරගන්න. ඒ ටික තමයි මෙතනදී මෙතනදී මම ඇලර්ට් පාවිච්චි කරලා තියෙනවා. මේ warnings එන්න එකනේ ටෙස්ට් කරගෙන තියෙනවා. ඇත්තටම මෙතනදී data pass කරනවද කියන එක මොනවා හරි data එකක් එයා මිස් කරනවද කියන එක identify කරගන්න මම මෙතන testing එක validation වගේම testing process එකට මේ alert එක අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ විදිහට තමයි මම new contact එකක් දීලා තියෙන්නේ. ඊළඟට අපි profile screen එක ගැන කතා කරොත් මම මේක UI එක පෙන්වුවා. මේ තමයි අපේ ප්‍රොෆයිල් එක. මෙතනදී අපිට එඩිට් ප්‍රොෆයිල් එකෙන් අපේ ඉමේජ් එක වෙන එකකට සෙට් කරගන්න උනත් පුළුවන්. ඒ කියන්නේ මෙතනදී මම එඩිට් කරලා පෙන්නන්නම්. මේ විදිහට අපි මේ ඉමේජ් එකට චේන්ජ් වුණොත් මේක තමයි අපේ ප්‍රොෆයිල් ඉමේජ් එක වෙන්නේ දැන් ඉඳන්. එහෙනම් අපි ආයි ලොග් වුණත් අපිට ඉන්නේ අපි ආයි ලොග් අවුට් වෙලා ලොගින් වෙමු. අපිට මෙතෙන්දී අපේ ප්‍රොෆයිල් ඉමේජ් එක එඩිට් කරගන්න උනත් පුළුවන්. ඒ වගේම අපේ නේම් එක සහ අපේ මොබයිල් නම්බර් එක මෙතෙන්දී ඩිස්ප්ලේ කරනවා. මේ තමයි එතකොට අපේ ප්‍රොෆයිල් එක ප්‍රොෆයිල් ස්ක්‍රීන් එක. එතෙන්දිත් මම පාවිච්චි කරලා තියෙන native win designs වලට ඒ වගේම touchable opacity එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම image එක අපි එතනදී දෙන image එක අපි අල්ලගෙන ඒක back end එකට pass කරගන්න ඕනේ. ඉතින් ඒකට වෙනම මේ pick image කියන function එක පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපි setting screen එක ගැන කතා කරලා ඉතින් අපි dark mode light mode theme change කරන්නේ මෙන්න මේ setting screen එකේ. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ dark mode දැම්මට පස්සේ අපේ theme provider ගෙන් අපේ screen එක, ඒ කියන්නේ අපේ theme එක වෙනස් වෙනවා. ඒ කියන්නේ එතන තීම් එක වෙනස් කරලා ඒ ස්ක්‍රීන් එකේ විතරක් නෙමෙයි අපි සම්පූර්ණ ඇප්ලිකේෂන් එකේම තීම් එක තමයි එතනදී වෙනස් වෙන්නේ. ඊට පස්සේ අපි sign in screen එක ගැන කතා කළොත් අපි sign in screen එකට යමු. මෙතනින් log out වෙලා මේ තියෙන්නේ අපේ sign in screen එක. sorry මේ තියෙන අපේ welcome screen එක. එතනින් අපි sign in screen එකට ගියොත් මේ තමයි අපේ sign in screen එක. මෙතනදිත් අපි contact screen එකේ වගේම validation verification කරගෙන තමයි තියෙන්නේ. මේ විදිහට අපිට data දෙන්නේ නැතුව ඉස්සරහ step එකට යන්න බෑ. අපි දැන් ආයිමත් අපේ contact number එක add කරගමු. මේ විදිහට ඊළඟට මේ sign out එක. මෙතනදී sign out වෙන්න ඒ කියන්නේ මෙතනදී අපි ස්ක්‍රීන් එකක් විදිහට මේක මෙහෙම හදලා තිබුණාට ඒක සම්පූර්ණයෙන්ම process එක වෙන්නේ අපි එතෙන්දී කතා කරමු. එතකොට sign out එක වෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ log out එකෙන් තමයි අපේ sign out එක වෙන්නේ. sign up screen එක එතකොට මේක අපි single chat screen එකට ගිහින් බලුවොත්
දැන් මේක තමයි අපේ සිංගල් chat screen එක. අපි ඒක හදාගෙන තියෙන විදිය කතා කරමු. මෙතෙන්දි සිංගල් chat screen එකට අපි data pass කරගෙන තියෙනවා. අදාළ friend වෙනම unique කර identify කරගෙන තියෙනවා. එයාගේ ඊට පස්සේ එයාගේ profile image එක එයා දැන් online ඉන්නවද? එහෙම නැත්නම් එයාගේ last message delivery time එක මේ හැමදේම අපි මෙතනදී එයා last login time එකත් අපි මෙතනදී පෙන්නනවා. අපි මේක ගැන කතා කරමු කොහොමද මේ දේවල් කරන්න කියන එක. ඊපස්සේ මේ තමයි last ඒ කියන්නේ අපේ splash screen එක. ඒ වගේම මේ තමයි ස්ටේටස් එක මෙතන hard code කරගෙන තමයි තියෙන්නේ. අපි දැන් කතා කරමු අපේ socket. කියන්නේ මේ ඇප්ලිකේෂන් එකේ සම්පූර්ණයෙන්ම රියල් ටයිම් ඩේටා සර්වර් එකත් එක්ක කමියුනිකේට් කරන. يعني ඩේටා ස්ටෝර් වෙනවා රියල් ටයිම්. මේකේ අපි මැසේජ් එකක් දැම්මම අනිත් කෙනාගේ chat එක එයාගේ කන්වර්සේෂන් එක අප්ඩේට් වෙන්න ඕනි. ඉතින් මේ දේට අපි පාවිච්චි කරලා තියෙන්නේ socket. අපි මෙන්න මේ socket එක ගැන කතා කරොත් මේක තමයි අපේ socket වල data structure එක. අපි data types හදාගෙන තියෙනවා. ඒ කියන්නේ එක එක අපේ screens වලට අදාළ data අපි එක රික්වෙස්ට් එක යවන්නේ රික්වෙස්ට් එක යවද්දී අපි යවන data ඒතකොට response එකට අපි data ගනිද්දී මෙන්න මේ data types අපි හදාගෙන තියෙන්නේ මෙන්න මේ chat.ts කියන socket එකකින්. මේක interface එකක් අපි අපේ අනිත් sockets වලට අවශ්‍ය data types තමයි මෙතනදී set කරගෙන තියෙන්නේ. එතකොට මේ use chat list කියන එක ගැන කතා user chat list එක. එහෙම නැත්නම් අපේ friend list එක. chat list එක අපේ ගන්න එක තමයි. ඒ කියන්නේ අපි open කරනවානේ එක කෙනාට conversations. ඉතින් අන්න ඒ දේවල් තමයි මෙතනදී තියෙන්නේ. අපි මෙතනදී hooks පාවිච්චි කරලා තියෙනවා. use effect, use state කියන hook එක. ඒ වගේම use web socket කියලා අපිම create කරගත්තු hook එකක් මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අපේ NG-Log එකත් එක්ක අපේ socket එක connect වුණාද කියන එක අපි real time අපි update වෙන developer විදියට ඒකට WSR response කියන එක අපි පාවිච්චි කරලා තියෙන chat කියන එක. දැන් අපි මෙතනදී අපි NG-Log එකට ගියොත් අපේ NG-Log එකත් එක්ක connect වෙච්ච එක අපේ මෙතන note module එකකින් බලා ගන්න පුළුවන්. WebSocket connect අපේ time එක මේ දේවල් developer විදියට අපිට අරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ දේවල් නිසා. එතකොට අපි ඊළඟට කතා කරමු use send chat එක. අපේ කියන්නේ communication කරද්දී අපි real time update වෙන්න එපයි අපේ කන්වර්සේෂන් එක. ඉතින් අපි මෙයා මැසේජ් එක සෙන්ඩ් කරනකොටම අපි සර්වර් එකත් එක්ක කනෙක්ට් වෙන්න ඕනි. ඉතින් ඒ දෙක තමයි මෙතනදී කරලා තියෙන්නේ. use web socket එක. කියන්නේ අපිම හදාගත්ත hook එකක් අපේ back end point එක අපේ back end socket point එක end point එක අපි මෙතනදී ඒක මෙන්ෂන් කරන්නේ use web socket එකේදී. ඉතින් ඒක පාවිච්චි කරලා අපි මැසේජ් කරද්දී ඒ කෙනාට අපේ return send chat එක. කියන්නේ අපි මෙතන අපේ chat එක තමයි කන්වර්සේෂන් එකේ අප්ඩේට් එක කියන්නේ real time අප්ඩේට් එකක් වෙන්න උපකාරී වෙන්නේ මෙන්න මේ socket එක. ඒකට අපි අනිත් socket එක ගැන කතා කරොත් use send new contact අපි අලුත් contact එකක් හදාගත්තී ඒ කෙනාගේ data අපි කලින් chat.ts socket එකේදී අපි data types අපි interfaces හදාගත්තේ interfaces වලට data දීලා ඒ වගේම මෙතෙන්දී බලන්න alert එකක් එනවා ඒ අපි වෙරිෆිකේෂන් කරගෙන අපි ටෙස්ට් කරගෙන තියෙනවා හරි මේක back end එකට ගියා back end socket එකට සර්වර් එකත් හරහා ගියා ඒ socket එක handshake කරගත්ත කියන වගේ දේවල් අපි මෙතන ටෙස්ට් කරගෙන තියෙනවා ඒ වගේම අලුත් contact එකක් add කරගන්න ඊට පස්සේ single chat එකක් කන්ටිනියු වෙද්දී ඒකට අදාළ රියල් ටයිම් එකට ඒක එයාගේ chat එක එයාගේ last message times එතකොට එයා online ඉන්නවද මෙන්න මේ දේවල් ඊට පස්සේ user list එක කියන්නේ අපි contact list එක අපි chat conversation start කරපුවා මේ ගේ friend list එක අපි ගනිද්දී ඒකට උපකාරී වෙන්නේ මේක. එතකොට user ගේ profile එක ගන්න. එයාගේ profile image එක name එක ඊට පස්සේ එයාගේ නම් contact number එක වගේ දේවල් අපි ප්‍රොෆයිල් ඉමේජ් එකට ලොග් වෙනවත් එක්කම මේ socket එක තමයි වැඩ කරලා අපිට ඒ දේවල් අප්ඩේට් කරලා දෙන්නේ රියල් ටයිම්. ඊට පස්සේ මේ use WebSocket pings ඒ කියන්නේ අපි හැමතිස්සෙම ping එකක් යවනවා අපි WebSocket එකත් එක්ක connect වුණා නේද? ඒ කියන්නේ අපේ socket එක server side එකට connect වුණා නේද කියන එක අපි හැමතිස්සෙම verify කරගන්නවා ping එකක් යවලා. ඊට අපි server side එකේ response එකෙන් අපි identify කරගන්නවා server side එකෙන් අපි response එකක් එනවා. endpoint socket එකෙන් අපිට response එකක් එනවා සහ අපේ මේ client side එකේ ඉඳන් server side එකට server side එකෙන් back end එකට back end එකෙන් නැවතත් front එකට මෙන්න මේ විදිහට communicate කරන මේක link එක කඩන් වැටෙන්නේ නැතුව තියෙනවද කියන එක අපි verify කරගන්නේ මෙන්න මේ socket එකෙන්. ඊට පස්සේ අපි මේ තියෙන්නේ අපිම create කරගත්ත socket එකක hook එකක් මෙතනදී කියන්නේ login වෙද්දී log out වෙද්දී අපි chat වලට යද්දී අපේ async storage එකට අපේ data දීලා අපේ data update කරලා async storage එකට අපි ආයිමත් යනකොට අපි ආයි login වෙන්න අවශ්‍ය නැහැ. අපි එකපාරක් login වුණා හෝ sign up වෙලා login වුණා නම්. ඒකට හේතුව අපි app එකක තියෙන async storage එක යාට පොඩි app එකට අපි හම්බ වෙනවනේ පොඩි storage එකක්. මෙන්න මේ async storage එකේ අපි user ID එක connect කියන්නේ store කරගන්නවා. ඒක තමයි අපි නැවත login වෙද්දී අරගෙන යවන්නේ. එතකොට අන්න ඒ process එක sign in sign out එතකොට මෙන්න මේ login process එක data කනෙක්ට් කරන දේවල් කරන්නේ මෙන්න මේ කෙනා මෙන්න මේ socket එකේ. මේක තමයි front end එක මේ විදිහට තමයි පැහැදිලි වෙන්නේ. එතකොට මේ util එක කියලා කියන්නේ අපි data format එකක් create කරගෙන තියෙනවා. ඒ වගේම අපි data update කරනවානේ. ඒ කියන්නේ එයාගේ message එක time එක ඊට පස්සේ එයා
ලාස්ට් අපි මෙතන කන්වර්සේෂන් එකක මෙතන පෙන්නනවනේ අපේ එයාගේ ලාස්ට් මැසේජ් ටයිම් එක මෙන්න මේ දේවල් අපි ඩේටා මෙන්න මේ ටයිම් එකේ අපිට වෙලාව විතරක් පෙන්වන්න ඩේට් එක පෙන්වන්න අවශ්‍ය නැහැ yesterday ඊයේ දෙයක් නම් yesterday කියලා පෙන්වන්න. අන්න ඒ විදිහට අපි හදාගත්තු data types කියන data types කියන්නත් නැහැ formats ටික තමයි මෙතන තියෙන්නේ. මේ තමයි අපි front end එකෙන් කරන validations ටික අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. එතකොට අපි තීම් ප්‍රොවයිඩර් ගැන කතා කළා. ඊට පස්සේ app.txt එකෙන් කියන්නේ අපි කියන්නේ මේකෙන් තමයි අපි ස්ක්‍රීන් වලට මාරු වෙද්දි මෙතන අපි නැවිගේෂන් එකක් හදාගෙන තියෙනවා. මෙතනදී තමයි අපි තීම් ප්‍රොවයිඩර් සෙට් කරගෙන තියෙන්නේ. අපි හදාගත්තු ඒ වගේම user registration provider navigation provider අපි alerts දීලා තියෙන්නේ මෙන්න මෙතනින්. navigate වෙන්නේ අපි navigate කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ඇප් එකේ කොහොමද ස්ක්‍රීන්ස් මාරු වෙන්නේ ෆ්ලෝ එක සයින් අප් වුණාට පස්සේ ඊළඟට සයින් අප් එකෙන් පස්සේ ඊළඟට නම්බර් එක ලින්ක් කරන පේජ් يعني ස්ක්‍රීන් එකේ මෙන්න මේ විදිහට අපි ෆ්ලෝ එක හදාගෙන තියෙන්නේ මේ app.tsx කියන ෆයිල් එකේ. මේක තමයි මේන්ම ෆයිල් එක. මේකෙන් තමයි හැන්ඩල් කරන්නේ ස්ක්‍රීන් වලට නැවිගේෂන් එක කොහොමද වෙන්නේ කියන එක. ඒතර අපි සර්වර් එකත් එක්ක කනෙක්ට් වෙන්න පාවිච්චි කරලා තියෙනවා මෙතනදී ngrok එක. ඊට අමතරව .env ෆයිල් එකක් අපි හදාගෙන තියෙනවා. මේ තියෙන env ෆයිල් එක අපි data hide කරගන්න. ඒ කියන්නේ git ignore කරගන්න අවශ්‍ය data අපිට තියෙනවා නම් අන්නේ data කෙනෙක්ට edit කරන්න බෑ. එතකොට අපි දැම්මම ඉතින් මේ දේවල් අපි හදාගෙන තියෙන මේ .env ෆයිල් එක ඇතුලේ අපේ ngrok url එක, එතකොට අපේ creation owner කවුද, version එක වගේ දේවල් තමයි මම දැනට මෙතන දාගෙන තියෙන්නේ. අපි back end එක කතා කරොත් මම back end එක create කරලා තියෙන්නේ Java වලින් build කරලා තියෙන්නේ. එතකොට අපි බලමු කොහොමද back end එක කියලා. මෙතන user sign in control එක අපි sign in වෙද්දී process එක වෙන්නේ මෙතනින්. එතකොට අපේ ඒ කියන්නේ server side එකෙන් request එකක් මෙතන තියෙන කෙලින්ම servlet එකත් එක්ක තමයි මෙතනදී link වෙන්නේ. post request එකක් තමයි එවන්නේ. එතකොට ඒක මම මෙතනදී validate කරගෙන තියෙනවා. එයා already අපේ database එකේ ඉන්නවා නම් එයා already sign up වෙච්ච කෙනෙක් නම් මම එයාගේ ID එක මෙතන response එකෙන් pass කරනවා. ඒක තමයි async storage එකේ store කරන්නේ. අර user control එක ගැන කතා කරොත් මේක තමයි sign up process එකේදී අපේ data backend එකට ගෙනියන්නේ. මම මෙතනදී පාවිච්චි කරලා තියෙනවා MySQL සහ Hibernate කියන දෙක මගේ database එක create කරගන්න. මේ profile controller කියන එකෙන් අපි නැවත ප්‍රොෆයිල් ඉමේජ් එකක් අප්ඩේට් කරද්දී මෙන්න මේ සර්වලට් එකත් එක්ක තමයි කනෙක්ට් වෙන්නේ. එතකොට මේ DTO ක්ලාස් එක ගැන අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ. මොකද මේ DTO ක්ලාස් එක නිසා තමයි දැන් සර්වර් සයිඩ් එකෙන් ක්ලයන්ට් සයිඩ් එකට, ඒ කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකට අපේ data අපි යවන්න පාවිච්චි කරන්නේ මේ DTO කියන එක. අපිට sensitive data hide කරන්න වගේ දේවල් වලට මේක හරිම ප්‍රයෝජනවත්. අපි මේක පාවිච්චි කරන්නේ ක්ලයන්ට් සයිඩ් එකත් සර්වර් එකත් අතර. ඒ කියන්නේ response එක යවද්දි සර්වර් සයිඩ් එකෙන් ඒ response එක සහ ක්ලයන්ට් සයිඩ් එකෙන් අපිට එන රික්වෙස්ට් එක වගේ ඒ data අපි යවන්න පාවිච්චි කරන්නේ මේ DTO එක තමයි අපිට ඒකට උපකාරී වෙන්නේ. එතකොට මේ අපේ entity classes ටික තමයි මේ base entity එක. ඊට පස්සේ මේ chat එක, මේ තියෙන අපේ friend list එක, මේ තියෙන අපේ status, ඒ කියන්නේ active block කළාද මෙන්න මේ status එකෙන් වෙන්නේ, කියන්නේ entity එකෙන් වෙන්නේ අපේ back end එකට data දෙන්න අපි හදාගත්ත status කියන එක enum එකක්. ඊට පස්සේ මේ තමයි user entity එක. ඊට පස්සේ අපි මේ socket ගැන කතා කරොත් මේක තමයි point එක. ඒ කියන්නේ front end එකත් එක්ක connect වෙනවා. අපි front end එකේ මෙන්න මේ socket එකෙන් තමයි අපි endpoint තීරණය කළේ. ඒ කියන්නේ endpoint එකට, ඒ කියන්නේ server side එකේ යන්න ඕන endpoint එක. එතකොට මේ තියෙන්නේ අපි සයින් කියන්නේ ලොගින් වෙද්දී ලොග් අවුට් වෙද්දී ආයිමත් සයින් ඉන් වෙද්දී අපේ data ආයිමත් යවන්නේ අපේ data විතර ඔබ්ජෙක්ට් එකක් විතර තමයි පාස් කරන්නේ. අපේ ID එක මෙන්න මේ දේවල් ගෙනියන්නේ chat end point එකෙන්. ඒ කියන්නේ එතනදී අපේ chat history එක වගේ දේවලුත් අරගෙන යනවා. එතකොට මේ chat service එක ගැන socket එක ගැන කතා කරොත් මෙයා තමයි අපි sign in වෙද්දී sign out වෙද්දී එතකොට අපේ profile images ඊට පස්සේ අපේ contact list මෙන්න මේ දේවල්. කියන්නේ මෙයා අපේ back කියන්නේ අපේ database එකත් එක්කත් connect වෙනවා. මෙයා database එකේ data save කරන දේවල් කරනවා. එන්නේ දේවල් තමයි මෙයා කරන්නේ. මේ ඕපන් සෙෂන් එකක් ඕපන් කරගන්නවා. ඒ කියන්නේ ක්ලයන්ට් සයිඩ් එක, ඒ කියන්නේ ක්ලයන්ට් සයිඩ් එකෙන් අපිට සර්වර් එක හරහා එනවනේ. එතකොට සොකට් එකෙන් රික්වෙස්ට් එකක්. එතකොට මෙයාත් එක්ක කනෙක්ට් වුණාට පස්සේ මෙයා සෙෂන් එකක් ස්ටාර්ට් කරලා මේ සෙෂන් එකට අපි සෙෂන් එකේ data ස්ටෝර් කරගන්නවා. ඒ කියන්නේ හිතන්නකෝ අපි කියන්නේ එර එකක් ආවතින් එර හැන්ඩල් කරලා තියෙනවා. ඒ කියන්නේ මැසේජස් වගේ දේවල් මෙතන තියෙන. ඒ කියන්නේ අපි කියන්නේ ෆ්‍රෙන්ඩ් අලුත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇඩ් කරගනිද්දී අපි කෙනෙක්ත් එක්ක මැසේජ් කරද්දී අපි කන්ටැක්ට් එකක් සේව් කරගනිද්දී මෙන්න මේ හැම දෙයකදීම chat end point එක තමයි අපේ database එක අප්ඩේට් කරන්නේ. ඒකතකොට අපි UI එක මාරු වෙද්දී නැවත ටක් ගාලා මෙහෙන් data ටික ඔබ්ජෙක්ට් එකක් විතර යවන්නේ. මෙන්න මේ දේවල් කරන්නේ. එතකොට chat service ගැන කතා කරොත් මේ තියෙන chat service කියන web socket එක මේ හරිම වැදගත්. මොකද මෙයා තමයි real time අපි chat කරද්දී data real time update කරන්නේ. ඒතකොට මෙයා real time web socket session එකක් තියෙනවද කියලා track කරනවා. track කරලා ඉවර වෙලා session එක ඔස්සේ අපේ data
රියල් ටයිම් මෙයා අප්ඩේට් කරනවා. එතකොට මෙතනදී විශේෂ කොම්පොනන්ට් එකක් පාවිච්චි කරලා තියෙනවා යූස් ඔන්ලයින්දී සෙෂන් එකේ අපි මෙතන විශේෂ කොම්පොනන්ට් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒක තමයි කන්කරන්ට් සෙෂන් මැප් එක. එතකොට එයා කන්කරන්ට් හැෂ් මැප් එක එයා තමයි කියන්නේ යූස් ඔන්ලයින් එකදීම එයා මොකද කරන්නේ? එයා කරන්නේ සෙෂන් එක ස්ටාර්ට් කරන එක. ඒ කියන්නේ යූස් ඔෆ්ලයින් යනකොටම සෙෂන් එක රිමූව් කරන එක කරනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි මේ chat සර්විස් එකෙන් කරන්නේ. එයා සම්පූර්ණයෙන්ම සිංගල් chat එකගෙන ගොඩක් මෙයා ලින්ක් වෙන එකත් එක්ක සිංගල් chat ස්ක්‍රීන් එකත් එක්ක මෙයා ඒ ඩේටා ටික ගන්නේ රියල් ටයිම් ඇත්තටම චැට් ඇප් එකක් වුණාම අපි රියල් ටයිම් ඩේටා හැමහා ගෙනියම කරන්නේ මේකේ සොකට් මගින් සොකට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් සොකට් එක ගැන අපි කතා කරලා මේ තියෙන බෑක් එන්ඩ් සොකට් එක අපි සෙෂන්ස් පාවිච්චි කරලා තියෙනවා. ඒකට කන්කරන්ට් හැෂ් මැප් එක සහ තමයි මේ හැම දෙයකටම උදව් කරන්නේ වගේ දේවල්. ඊට පස්සේ chat summary ගැන කතා කරොත් අපි home screen එකට එද්දී අපේ chat එකේ summary එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට last time stamp එක profile image එක වගේ data ටික අපි මෙතන object එකක් හදලා තියෙනවා. මේකෙන් අපි ෆ්‍රන්ට් එකට ගෙනියන්න අපි කතා කරා ෆ්‍රන්ට් එකට data ගෙනියන්න ගොඩක්ම උදව් වෙන්නේ chat end point කියන එක. ඊට මේ profile service කියන එක ගැන කතා කරොත් අපේ ප්‍රොෆයිල් එකට කන ප්‍රොෆයිල් මේක දැන් අප ප්‍රොෆයිල් ස්ක්‍රීන් එකට අත්තිම ලෝඩ් කරන්න පැන්න ඒ දේ කරන්න මෙන්න මේ සොකට් එක රියල් ටයිම් වෙන්න ඕනි සහ අපි ලොග්ගන යුසකින් යුසට මෙන්න මේක වෙනස් වෙන්නත් ඕනි ඉතින් අන්න ඒ ප්‍රොෆයිල් සර්විස් එක අපට දෙන්න මෙන්න මේ සොකට් එක හරහා මේ සේව් ප්‍රොෆයිල් ඉමේජ් පාත් එක අපි මෙතන කරන බෑක් එන්ඩ් එකේ මේ තමයි අපි ප්‍රොෆයිල් ඉමේජස් කියන ෆෝල්ඩර් එකේ තමයි අපේ පාත්ස් ටික තියෙන්නේ ඒ යූසර්ගේ ID එකත් එක්ක යුසගේ අයිඩ එකත් එක්ක ඊළඟට අපි අවසානයේදී කතා කරනවා යූසර් සර්විසස් කියන එක. සොකට් එක ගැන. ඒකට මෙයා තමයි මෙයාත් අපිට හැම දෙයකදීම උදව් කරන සොකට් එකක්. ඒ කියන්නේ අපේ ඇක්ටිව් අපේ ඇක්ටිව් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක ගන්න. එතකොට අපේ සිංගල් chat එකක් ඕපන් කරද්දී යන්නේ දේවල්. එතකොට මෙයා ඔන්ලයින්ද එක මැසේජ් එක යාට ඩිලිවර් වුණාද? ඒ කියන්නේ අපේ chat එකක් ඕපන් කරද්දිම අපේ මැසේජ් එක සීන් කරන නොටිෆිකේෂන් එකක් නම් ආතර අනිත් කෙනාට අප්ඩේට් වෙන්න ඕනි. එයාට ඒක ඩිලිවර් වුණා කියන එක. ඔන්ලයින් කියන එක. මෙන්න මේ දේවල් සිද්ධ වෙන්නේ මේ යූසර් සර්විසස් කියන එකෙන්. අපි මෙතනදිත් සෙෂන් එක අප්ඩේට් වෙනවා. එතකොට අප්ඩේට් ස්ටේට්ස් ඕෆ්ලයින් වගේ දේවල් අපේ ෆ්‍රෙන්ඩ් යාළුවන්ගේ ලිස්ට් එක අපේ ඒ වගේම අපේ ඇක්ටිව් ෆ්‍රෙන්ඩ්ස්ලා මෙන්න මේ දේවල් අපි ගන්නෙ මෙන්න මේ යූසර් සර්විසස් කියන සොකට් එකෙන්. ඊට පස්සේ හයිබර්නේට් යුටිලිටි ක්ලාස් එක මෙතනදී බලා ගන්න පුළුවන්. මේක තමයි මගේ ඇප් එකේ බෑක් එන්ඩ් එක වෙන්නේ. එතකොට ඩේටාබේස් එක ගැන කතා කරොත් අපි ඩේටා මම මෙතන HDSQL වලින් තමයි මගේ ඩේටාබේස් එක මම ඕපන් කරගෙන ඉන්නේ. මෙතන බලාගන්න පුළුවන් ක්‍රියේටර් ඩේට් එක යා අප්ඩේට් ඩේට් එක ඊට පස්සේ ෆයිල්ස් එතකොට මේ අපේ chat history එක තමයි මෙතන තියෙන්නේ ඊට පස්සේ මේ තමයි අපේ friend request ඒ කියන්නේ friend list එක අපේ active friendsලා ඉතින් මේ දේවල් මෙතන බලාගන්න පුළුවන් ඊට පස්සේ මේ අපේ user අපි sign කියන්නේ අපේ app එකට already sign up වෙලා ඉන්න හැම user කෙනෙක් මෙතනදී පෙන්නනවා ඒ friend list එකේදී තියෙන්නේ කා කියන්නේ මෙන්න මෙයාගේ යාළුවෙක් කියන එක තමයි මෙතනදී අපි add කරගෙන තියෙන්නේ ඉතින් මේ විදිහට තමයි මගේ chat app එක තියෙන්නේ. අපි workbench එකකින් ER එක බැලුවොත් අපිට relationships බලා ගන්න පුළුවන්. අපේ chat එක user අපේ database එකේ ER එක ගැන කතා කරොත් අපි chat එකට අරන් තියෙන fields මොනවද? එතකොට අපි store කරන්න බලාපොරොත්තු වෙන data. එතකොට මේ බලන්න friend list එකත් එක්ක මේ තියෙන connection එක, කියන්නේ යාගේ relationship එක. මෙන්න මේ දේවල් අපිට ER diagram එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ පැහැදිලි කරේ මගේ chat app එකේ front end එක, back end එක. එතකොට socket ගැන අපි කතා කළා, testing validations ගැන කතා කළා. ඊට පස්සේ කොහොමද එරර් හැන්ඩල් කරලා තියෙන්නේ ඊට පස්සේ මෙන්න මේ දේවල් ගැන තමයි අපි කතා කරේ අවසානට අපි ER එක සහ database එක ගැන කතා කරා. ඉතින් thank you මේ වීඩියෝ එක බලුවට.